මම මේ කියන එක මතක තියන්න. ළමයි මේ කැතයි කියලා කවුරු හරි කිව්වොත් ලස්සන වෙලා පෙන්නන්න. තේරුණාද? අදක්ෂයි කිව්වොත් දක්ෂ වෙලා පෙන්නන්න. අනාගතේ තව තියෙනවනේ යන්න. ඒක ප්ලෑන් කරන්න. දුප්පත් කිව්වොත් පොසත් වෙලා පෙන්නන්න. ජීවිත කතාව හරියට ගෙනියන්න. උන දේ වුණා past is past. තියෙන දේ බලන්න. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුරට ගන්න එකල කියන්නේ. ලස්සනට ප්ලෑන් කරන්න. මිනිස්සු රිදවන්න දියුණු වෙන. කඳුළු වලට වඩා ඒක බලවත්. දවසක ජයග්‍රහණය කරාට පස්සේ සතුටට කඳුළු හෙළුවට කමක් නැහැ. ඒ කඳුළු වලට වටිනාකමක් තියෙනවා. ඒ කඳුළු වලට තමන්ගේ ජයග්‍රහණයට උරුමයක් තියෙනවා. ක්වොලිටි එකක්. මොකද්ද? නිහතමානී උත්සාහය. සමහර අය මම දැකලා තියෙනවා උත්සාහ කරනවා හරි අහංකාරව. උඩ යන්න බෑ. සමහර අය මම දැකලා තියෙනවා උත්සාහ නැහැ නිහතමානී. උඩ යන්න බෑ. උඩ යන්න උමනා කරන කෙනාගේ තියෙන ඕන ලස්සනම ක්වොලිටි එක තමයි ඒක. මොකද්ද? නිහතමානී උත්සාහවත් බව. ආයෙ නවත්තන්න බෑ ඊතලේ වගේ. සාර්ථකත්වයේ වගේ දේවල් හැමෝටම කී දඟලන්නේ. නිහඬව සාර්ථක වෙන්න. සාර්ථකත්වය ප්‍රසිද්ධ කළත් එකයි නිහඬව Tamanට ලැබුණත් එකයි. ප්‍රසිද්ධ කරපුවම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? බාධා වැඩි වෙනවා. හතුරෝ වැඩි වෙනවා. මොකද මිනිස්සු බහුතරය අනිත් අයගේ සාර්ථකත්වය දකින්න කැමති අය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕක. වචනයකින් හරි Tamanට අපි කියන මොරාල් එකක් දෙන, වචනයකින් හරි සුබ පැතීමක් දෙන මිනිස්සුෙකුට සාර්ථකත්වයක් කියන්නේ. අනිත් අය මොකද නොවේ. හැම කෙනෙක්ගේම ජීවිතේ දෙවෙනි අවස්ථාව වෙනවා. එන්නේ නැත්තේ නෑ. එනවා. අඳුන ගන්න බෑනේ. වලදනත සමහර අයට තියෙන ප්‍රශ්නේ අඳුන ගත්ත කැමති නෑ. ෆස්ට් එකෙන් හරියන්න ඕන. සෙකන්ඩ් chance එකෙන් හරියilla වැඩක් නෑ බ්‍රෝ. නොම හිතන කට්ටියක් ඉන්නවා. අපරාධේ ජීවිතේ දෙවෙනි අවස්ථාව දෙනකොට ගන්න. ඒවා ගන්න. සමහර දරුවන්ට ෆස්ට් එකේම හරියනවා මේක. ඒ අය දිහා බලලා සතුටු වෙන්න. නිතර සතුටින් ඉන්න. අපේ අයට නැත්තිම සතුට. තේරුණාද? Tamanට පළවෙනි අවස්ථාවෙන් ගොඩ යන්න බැරි වුණාම ගොඩ ගිය අය දිහා බලලා සතුටු වෙන්න. එක. දෙවෙනි එක සෙකන්ඩ් chance එක ගන්න. ඒක ගන්න. ඒකයි දැන් ඔය එකක් ඔය අපේ කොල්ල කෙල්ල පටන් අරගෙන ඒක නා නැති වුණා කියලා ගඟේ මුද පනින්නේ. අපරාධේ ජීවිතේ. කොච්චර ලස්සන ජීවිතයක්ද? දෙවෙනි අවස්ථාව ගන්න. ඒකට උරුමයේ තියෙන වාසනාව තියෙන කෙනා කොහේ හරි ඉන්නවා. කොහෙන් හරි එයි. දෙවෙනි අවස්ථාව හරියට මොලේ කල්පනා කරලා ගත්තොත් ඔය දරුවන්ට අනිවාර්යෙන් යම් තැනක ජීවිතේ වැටුණත් දෙවෙනි වතාව ගොඩ එන්න පුළුවන්. බැරි වුණොත් තුන්වෙනි වතාව ගොඩ ආවේකේ. පුතා නිතරම ගොඩ එන එක ගැන හිතන්න. මට උමනා කළා කාලයක ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් වෙන්න. මට ගැහුවා ගැහිල්ලක් පුදුම විදියට. මම එක කතාවක් සත්ත පහකට ගණන් ගත්තේ නෑ. එක කතාවකට නැවතුනේ නෑ. සත්ත පහකට ගණන් ගන්නද තමයි අද මේ ඉන්න තැනට ආවේ. ජීවිතේ අභියෝග කියන ඒවා කඩයිම් කියනවා පුතා ඉවර වෙන්නේ නෑ. ඒ නිසා අභියෝග වලට හුරු වෙන්න පුරුදු වෙන්න. ඔය හිතවලට මේ අභියෝග හරියට දැවුනොත් මගේ ජීවිතේ තව ගොඩ තියෙනවා දේවල් කරන්න කියලා. ඔයාලට දුර පේන්න ගත්තාම මේ ළඟ මේ චූටි ඒවා මේවා හරි ටොයිස් අභියෝග. අභියෝග වලින් දිනන මිනිස්සුන්ට අභියෝගයේ දිනනකම් වෙන කිසිවක් අභියෝග වෙන්න හොඳ නැහැ. අභියෝගකින් දිනන්න ඕන නම් ඔදරුවන්ට ඒකෙන් දිනන මොහොත දක්වාම පේන්න ඕන අභියෝගය විතරයි. කිසිම දෙයක් ප්‍රශ්නයක් විදිහට තියාගන්න එපා. ලෝකේ ඉදිරියේ පරාජිතයෙක් විදිහට රඟපාන්න හදන්න නැතුව. හිත ඇතුලේ ඉන්න ජයග්‍රාහකයා අවදි කරලා ගන්න ඕන. හිත ඇතුලේ ඉන්න ජයග්‍රාහකයට තැන දෙන්න ඕන. Tamanට පුළුවන්ම විශ්වාස කරලා ඉස්සෙල්ලා. ඔයාලට පුළුවන් වෙනකන් වැඩ කරන්න. ඔයාලගේ ජීවිතවල ප්‍රශ්නේදී ඒන ප්‍රශ්න ඉස්සෙල්ලා දකින්න ඔයාලට එන්න තියෙන ප්‍රශ්න කෝටි ගාණකින් එකක් කියලා. එහෙම නෙමෙයි අපි ප්‍රශ්න ගන්නෙ. අපිට ප්‍රශ්නයක් හිද්දි අපිට හිතෙන්නේ මට එන ලොකුම ප්‍රශ්නේ මේක කියලා. ඒ හින්දායි ඒකට මූණ දෙන්න බයයි සමහර අය ගඟේ පයින්නේ, මූදේ පයින්නේ. ඔතනෝ කවදාකවත් ප්‍රශ්න ලොකු කරගන්න එපා. මේක තමයි මගේ ජීවිතේ එන ලොකුම ප්‍රශ්නේ කියලා. හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ. කුණාටුව පහව යන තෙක් දැරෙන් අල්ලගෙන ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකන් දැරෙන් ජීවිතය අල්ලගෙන දුකක් tie ගොඩක් කල් නැති වෙයි. තේරුණාද? හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ. ලස්සන දවස් තියෙනවා. කුණාටුව පහව යන තෙක් දැරෙන් අල්ලගෙන ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකන් දැරෙන් ජීවිතය අල්ලගෙන ඉන්න. ඇයි? ඔය දරුවන්ගේ ජීවිත වටිනවා. ඒ කියන්නේ හොඳම ක්‍රමවේදයක් තමයි ළමයි රංචු ගහෙන්නේ නැතිව
තනිව සැලසුම් හදන එක. රංචුවක් ඇතුළේදී සැලසුම් අව탁සේරු කරන කට්ටිය. සහ රංචුව ඇතුළේදී වෙන තව දෙයක් කියන්නද? තරඟකාරීකද? සමහර මිනිස්සු ඉන්නවනේ. Tamanට කියලා යුනික් සැලසුමක් නැහැ. Tamanට කියලා හොඳ අනන්‍ය ප්ලෑන් එකක්, ටාගට් එකක් නැහැ. අනිත් අයගේ ටාගට්ස් කොපි කරන පිරිසක් ඉන්නවනේ. ඒක ඊර්ෂ්‍යාවත් එක්ක එන්නේ මං හිතන්නේ. දැන් සමහර විට තමන්ගේ හොඳම යාළුවා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න කැමතියි. එතකොට එයාටත් එන ආසාවක් මාත් වෙනවා. ඒ නිසා තමන්ගේ සැලසුම් මෙහෙම වටේට බෙද බෙද යන්න එපා. ඒ බෙදන ගානේ හොඳට මතක තියාගන්න තව තරඟකාරයෙක් හැදෙනවා කියලා. සමහර විට හැදෙන තරඟකාරයා තමන්ගේ දුර්වලකම් හොඳ පැති සියල්ල දන්න කෙනෙක්. ඒ හරි භයානකයි. ඒ නිසා සැලසුමක් ඇතුව යන ගමනේදී හිතට එන දුක් පීඩා තමන්ටම කියන්න. තමන්ගේ හොඳම යාළුවා තමන් කරගන්න. තමන්ට පුළුවන්ම විශ්වාස කරන්න. ලෝකෙ ඉදිරියේ පරාජිතයෙක් විදිහට රඟපාන්න හදන්නේ නැහැ. හිත ඇතුලේ ඉන්න ජයග්‍රාහකයා අවදි කරලා ගන්න. හිත ඇතුලේ ඉන්න ජයග්‍රාහකයට තැන දෙන්න.